සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්වැසුම ප්‍රතිලාභී වල හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් තමයි අදත් අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න අද වීඩියෝ එක පටන් ගද්දිම ඔයාලට දිනේ කියලා ඉන්නම් 2026 මාර්තු 6 වෙනිදා තමයි ඔන්න අද දිනේ. ඉතින් ඔන්න ඔයාලට සුබම සුබ ආරංචියක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක අවසානයේත් එක්ක නරඹන්න. ඉතින් ඔන්න මාර්තු මාසයේ අස්වැසුම මුදල් සම්බන්ධයෙන් හරිම තොරතුරු ඒ කියන්නේ සුබම සුබ ආරංචියක් තමයි අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට පළවෙනි අදියරේ දෙවන අදියරේ හැම කෙනෙක්ටම මාර්තු මාසේ අස්වැසුම මුදල් මෙන්න මේ විදිහට සිස්ටම් එකට වැටලා තියෙනවා මේ වෙනකොටත්. ඉතින් ඒ වුණාට කාගේවත් තාම සිස්ටම් එක පෙන්වන්නේ නැහැ. ඉතින් ඔයාලා දැන් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ගිහලා ඔයාලගේ සිස්ටම් එක චෙක් කරගත්තට කිසි තේරුමක් නැහැ. මොකද කියනවනම් තාම සිස්ටම් එකේ කිසිම කෙනෙක්ගේ මුදල් පෙන්වන්නේ නැහැ. ඉතින් ඒකින්ද මතක් කරනවා කවුරුත් සිස්ටම් එක ගිහිල්ලා චෙක් කරගන්න එපා කියන්නේ බැලුවට කාගේවත් තාම මුදල් පෙන්වන්නේ නැහැ. ඉතින් මුලින්ම මතක් කරනවා මෙන්න මේ වගේ අස්වැසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් හරිම තොරතුරු එසැනින් බලා ගන්න ඕන නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙන්න පුළුවන් ඔයාලට. ඉතින් අනිවාර්යයෙන්ම පල්ලෙහා පේන subscribe button එක click කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක touch කරලා අපේ නාලිකාවත් එක්ක එකතු වෙන්න. ඉතින් එහෙම එකතු වුණොත් තමයි මෙන්න මේ වගේ අස්වැසුම සම්බන්ධයෙන් නවතම තොරතුරු එසැනින් බලා ගැනීමේ හැකියාව තියෙන්නේ. ඒ හින්දා ඔයාලා හැම කෙනෙක්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඔන්න ඔයාලට අද system එක update කරාට ඉතින් අද මාර්තු 6 වෙනිදා. ඉතින් ඔන්න අද කාගේවත් system පෙන්වන්නේ නැහැ. මම කලින් කිව්වා system පෙන්වන්නේ නැහැ කියලා. ඉතින් තව දවස් දෙකක් ඇතුළත ඔයාලා හැම කෙනෙක්ගේම system update ලා පෙන්නයි. ඉතින් මම කලින් වීඩියෝ එකක් ගෙනාවා අස්වැසුම කපන කොට්ටාසය පිළිබඳව. ඉතින් අස්වැසුම කපන කොට්ටාසය ගැන කිව්වොත් එම පළවෙනි අදියරේ තොරතුරු යාවත්කාලින කිරීමේ ක්‍රියාවලිය සිදු නොකරපු කණ්ඩායම සහ තොරතුරු යාවත්කාලින කිරීමේ ක්‍රියාවලිය සිදු කරලා තවමත් බැංකු ගිණුම් තොරතුරු ඇතුළත් නොකරපු කණ්ඩායමට තමයි මුදල් අහිමි වෙන්නේ. ඉතින් අප්‍රේල් ඒ කියන්නේ මාර්තු මාසයේ දීමනාව දීලා අප්‍රේල් මාසයේ දීමනාව නම් ඒ කට්ටියට ලැබෙයි. ඉතින් ඉදිරියේදී වෙනස් වෙන තොරතුරු අනිවාර්යයෙන්ම අපි වීඩියෝස් වලින් ඔයාලව දැනුවත් කරනවා. ඉතින් channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් අනිවාර්යයෙන්ම බැංකුවට කරන ගමන් මුදල් ඔයාලව දැනුවත් කරන්න වීඩියෝ එකකින්. එහෙනම් ඉතින් ඔයගොල්ලොන්ට සුබම සුබ දවසක්. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.